හලෝ ගයිස්, අපි අද බලන්න යන්නේ ලංකාවේ පළලම දියඇල්ල, ඒ කියන්නේ බෝමුරු ඇල්ල. බෝමුරු ඇල්ල බලන්න යනකොට බස් එකෙන් බහින තැන ඉඳලා යන්න තියෙන්නේ මෙන්න මේ වගේ දුෂ්කර මාර්ගයක. මේ පඩිපෙළ තියෙනවා සාමාන්‍යයෙන් ටිකක් දුරට යනකම්. මේකේ ටිකක් යන්න අමාරුයි වැඩිහිටිය අයට, ළමයින්ට වගේ. මේකේ පාරවල් දෙකක් තියෙනවා. මේක තමයි හැබැයි ළඟම පාර. තවත් එක පාරක් තියෙනවා. එක මේක තරම් ළඟ නෑ, ටිකක් දුරයි. හැබැයි ලේසි යන්න. මම පෙන්නන්නම් ඒකත්. මේ විදියට ටිකක් සිරීපාදේ නගිනවා වගේ ලොකු පඩිපෙළක් තියෙනවා. උස පඩිපෙළක්. මෙතනින් යන්න ඕන. මෙන්න මෙතනට ආවම අපිට ටිකට් එකක් ගන්න ඕන බෝමුරු ඇල්ල බලන්න. රුපියල් 100ක වගේ ටිකට් එකක්. මෙතෙන්ට ආවම ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඔයගොල්ලෝ ගෙනල්ලා ගේන ප්ලාස්ටික් පොලිතීන් මේ ඔක්කොම ඉතින් දාලා යන්න පුළුවන්. මෙහෙට අරන් යන්න නැතුව ඉන්නව නම් තමයි හොඳ. මෙතනින් එහාටත් ඔයගොල්ලන්ට ගන්න කඩවල් එහෙම තව උඩට යනකම්ම තියෙනවා. කෑම ගන්න කඩවල්, වතුර බෝතල් ගන්න, ඒ වගේ දේවල් තියෙනවා. වතුර නම් මේ වගේ බොන්න පුළුවන් පිරිසිදු වතුර එන්නේ. මෙන්න මේ විදියට පාර පොඩ්ඩක් කැඩිලා තියෙනවා. මේ දිත්වා කුණාටුවට අහු වෙලා තමයි මේ පාර අබලන් වෙලා තියෙන්නේ. කලින් හදලා තිබ්බේ. දැනට එච්චර හොඳට හදලා නැහැ තාම. తాවකාලික විදියට තමයි පාර හදලා තියෙන්නේ. තැනින් තැන කොන්ක්‍රීට් කරලා තියෙනවා. නමුත් සාමාන්‍යයෙන් මුළු පාරම හදලා කියලා කියන්න බෑ. ලස්සනයි මොනවා වුණත් පාර. දෙපැත්තෙම ගස් වලින් එතකොට වතුර පාරක් යනවා. ඒක දිගේ මෙන්න බලන්න මෙතන බට එහෙම දාලා තියෙන ඒවා ඔක්කොම ඇදගෙන ගිහිල්ලා තියෙනවා වතුර පාර සැරට. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් කොහොම වතුරක් එන්නේ නැද්ද කියලා. ගල් දාලා පස් කොට්ට දාලා තමයි මේවා හදලා තියෙන්නේ తాවකාලික විදියට. බෝමුරු ඇල්ල බලන්න යන්න පුළුවන් විදියට දැනට හදාගෙන යනවා ඒගොල්ලෝ. හලෝ ගයිස්, මම බලන්න යන්නේ ලංකාවේ පළලම දියඇල්ල. ටිකක් කැලේක වගේ තැනකට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ටිකක් වට වෙලා තියෙනවා කැලෑවෙන්. අවුවක් වැටෙන්නේ නැහැ. සාමාන්‍ය ගානට ඔය වැටෙනවා. ඇඟට ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. දවල් වුණත් තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලන්ට පේනවා මේ බට. මේක තමයි බෝමුරු ඇල්ල ජල මූලාශ්‍රයෙන් උපපාරණගම් ප්‍රදේශයට වතුර බෙදා හරින ජල බට. ඒ කියන්නේ මේ පැත්තේ මිනිස්සුන්ට වතුර දෙන ජල ප්‍රභවයක් තමයි බෝමුරු ඇල්ල කියන්නේ. ඒ කියන්නේ මේව බලන්න ආවට කමක් නැහැ. ඇවිල්ලා ජල මූලාශ්‍ර අපවිත්‍ර කරන්න නැතුව ඉන්න ඕන. මොකද පහළ මිනිස්සු ඔක්කොම බොන්නේ මේකෙන් ගෙනියන වතුර තමයි පානීය ජලය විදියට මිනිස්සු ආවිච්චර ගන්න. ඒක තමයි මට කියන්න ඕන උනේ. තවත් තියෙනවා මෙතන ඉඳලා තව කිලෝමීටරයක් නෑ. මීටර 750 කිලෝමීටර ආසන්න දුරක් තියෙනවා මෙතන ඉඳලා තවත් ඇල්ලට. අපි ඉතින් ඇල්ලට ගිහිල්ලා එන හම්බෙමු. මෙන්න මේ පාරෙන් යන්න ඕන බෝමුරු ඇල්ල ළඟ තියෙන මේ තනකොළ පිටිනේට යන්න ඕන නම් මෙතනින් යන්න ඕන. එතන වතුර වැඩි කාලයටත් යන්න පුළුවන් මෙතනින්. වෙන තැනකින් මාරු වෙන්න තැනක් නැහැ වතුර වැඩි කාලයට. මේ දවස්වල නම් වතුර අඩු හින්දා ඕන තැනකින් මාරු වෙන්න පුළුවන්. නමුත් වතුර වැඩි නම් මෙන්න මෙතනින් විතරයි එහා පැත්තට යන්න පුළුවන්. මෙතනින් යන්න ඕන තනකොළ පිටිනේට යනවා නම්. සෑහෙන්න වතුර අඩුයි. මේක නියුම් දියඇල්ලක්. ඒ කියන්නේ දෙපැත්තෙන්ම එක සමාන කෑලි දෙකකට කැඩිලා තමයි වැටෙන්නේ. නමුත් මේ වෙලාවේ වතුර අඩු හින්දා එක පැත්තකින් විතරයි අපිට බලා ගන්න පුළුවන් වතුර වැටෙනවා. වැස්ස සෑහෙන කාලෙකින් මේ පැත්තට ඇවිත් නැහැ. ඒ වැස්ස තිබුණා නම් ඊට වඩා ලස්සනයි දියඇල්ල. පිරිලා වතුර එනවා.
ඒ වගේම මාරාන්තිකයි අවුරුද්දකට එක සැරයක් කවුරු හරි කෙනෙක් බිලි ගන්නවා මේ දියැල්ලේ ලස්සන වගේම ලස්සන ඇතුළේ හැංගිලා ඉන්න මාරයෙකුත් ඉන්නවා මේකේ. ඒකත් හොඳට මතක තියාගන්න ඕන බෝම්බුරැල්ල බලන්නව නම්. කොයිම වෙලාවකවත් දියැල්ලේ උඩ ප්‍රදේශයෙන් නාන්න යන්න එපා. වතුර වැඩි තියෙනවා නම් මේ කාලේ නම් අවුලක් නැහැ. දැන් මේ ගානට වතුර තියෙනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් වතුර වැඩි නම් උඩින් නාන්න එපා. සෑහෙන අවදානම්. මොකද වතුර වැඩි වෙනවා හොයාගන්න බෑ. එකපාරම වතුර වැඩි වෙනවා. ඒ හින්දා දියැල්ලේ උඩින් නාන්න නැතුව පහළ ඕන තරම් තැන් තියෙනවා නාගන්න. ඒව කරගන්න. අද වතුර අඩු හින්දා අපිට ළඟටම යන්න පුළුවන් දියැල්ලේ මුලටම. මේ විදියට ගලේ යන්න පුළුවන් පහළට. වෙනදට මේක යන්න බෑ. මේ හැරියට පීන්න වැටලා මේ ගල ලිස්සනවා. සෑහෙන්න අතපය කඩා ගන්නවා මිනිස්සු මේ ගලේ පහළට යන්න ගිහිල්ලා වතුර වැඩි කාලෙට. නමුත් අද නම් අවුලක් වෙන්නේ නැහැ. මේ දියැල්ල පළාත් දෙකකට අයිති වෙනවා. ඒ කියන්නේ වතුර වැටෙන ටික ඔක්කොම ඌව පළාතට, මේ කන්දෙන් උඩ ටික ඔක්කොම අයිති වෙන්නේ මධ්‍යම පළාතට. ඒ කියන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි බදුල්ල දිස්ත්‍රික්කයේ අතර මායිමේ තමයි මේ දියැල්ල පිහිටලා තියෙන්නේ. මේක තමයි ලංකාවේ පළලම දියැල්ල. ඇත්තටම මාරම ලස්සනයි. මේ හරියට ආපු ගමන් ඔයා පහළ ඉඳලා ආපු ගමන් මහන්සිය නිමෙනවා ඔයා දන්නේවත් නැතුව. ඒ තරමට ලස්සනයි. කොළ ඇවිත්ම බලන්න ඕන බොම්බුරැල්ලට. හරි එහෙනම් යාළුවනේ, අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු. ස්තුතියි.